කොහොමද ඔයාලට ඔන්න අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ රසට සුවඳට කිරිබතක් හදන හැටි. අලුත් අවුරුද්දත් ළඟ එන නිසා ඉතින් ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙයි. අපි මුලින්ම ගිහිල්ලා පොල් ගෙඩියක් කඩා ගමු. ඉතින් මේගොල්ලොත් පස්සෙන්ම එනවා. ඔය පොයින් නැද්ද පොඩි පොඩි රණ්ඩුත් යනවා. මේ ගහේ තියේ වගේ පැහිච්ච පොල් අපි ඒකෙන් කඩා ගමු. තව ගෙඩියක් කඩා ගමු. ඔන්න බලන්න පොල් ගෙඩිය වැටලා තියෙන තැන. පොල් කඩද්දී අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕන අපේ ඇඟට වැටෙන්නේ නැති වෙන්න. ඉතින් මේ විදිහට අපි දැන් පොල් ගෙඩිය ලෙලි ගහගමු. මේ සැරේ නම් ගස්වල අඹ ගොඩක් හැදිලා තියෙනවා. හැබැයි පෑවිල්ල සැර නිසා ගෙඩි ගොඩක් හරිය වැටෙනවා. ගෙඩි පිරීල හැදුනට දැන් ගොඩක් හරිය වැටිලා. දැන් නම් ටිකක් පැහිලා වගේ තියෙනවා. එක ගෙඩියක් වැටලා තියෙනවා. අපි අරන් ගිහලා බලමු ඒක පැහිලාද කියලා. දැන් පොල් ගෙඩියත් හරි. දැන් අපි මේක අරගෙන ගිහිල්ලා හොඳ රසට කිරිබත් එක හදාගමු. හාල් ටික මම හොදලා තියාගත්තා. දැන් මේකට වතුර දාගන්නකොට ඔයාලගේ ඇඟිල්ලේ යට පුරකට ප්‍රමාණයට වෙනකන් වතුර දාගන්න. දැන් අපි හාල් ටික මෙහෙම රයිස් කුකර් එකට දාලා උයා ගන්න ඕන. හාල් ග්‍රෑම් 500ක් තමයි මම අද අරන් තියෙන්නේ. දැන් බත තැම්බෙනකන් අපි පොල් කිරි ටික මේක ගමු. ඉස්සෙල්ලාම හොඳට මේ විදිහට අපි පොල් ගෙඩිය සුද්ධ කරගමු. මේ කෙඩි ඔක්කොම ගලවලා දාලා. සාමාන්‍යයෙන් ටිකක් ලොකු පොල් ගෙඩියක් තමයි මම අරන් තියෙන්නේ. මේ පොල් ගෙඩියෙම කිරි මම කිරිබත් එකට ගන්නවා. සාමාන්‍ය පොල් ගෙඩියක් බිඳිද්දී මෙන්න මේ දාර තුනෙන් ටිකක් උඩට ඉස්සිච්ච දාරයට ගැහුවාම එකපාරින් බිඳෙනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම මේ දාර අතර පරතරය වැඩිම තියෙන පැත්තෙන් ගැහුවොත් ඒත් ඉක්මනට අපිට බිඳ ගන්න පුළුවන්. දැන් මෙතෙන්දී මෙතන තමයි දාර අතර පරතරය වැඩිම තැන. දැන් අපි එතනින් බිඳ ගමු. එකපාරෙම බිඳුණා කිව්වා වගේම අපි ටිකක් තට්ටු කරගෙන මේ පොල් වතුර ටික අපි විසික් කරන්න හොඳ නැහැ. පොල් වතුර කියන්නේ ඉතාමත් ගුණ පානයක්. ඉතින් ඒක හැමතිස්සෙම අපි පොල් ගෙඩියක් බින්දිනකොට පොල් වතුර ටික අරන් තියාගෙන බොන්න ඕන. මං කරන්නේ මෙන්න මේ විදිහට කෑලි කපලා මේක බ්ලෙන්ඩරේට දාගන්න ඕන. පොඩි පොඩි කෑලි කපලා මම පොල් ගාන්නේ නැහැ. බ්ලෙන්ඩරේට දාලා තමයි කිරි ගන්නෙ. මේ විදිහට කපාගෙන පුංචි පුංචි කෑලි වලට කපා ගන්න. නැත්නම් මේක හරියට අපිට කිරි ටික ගන්න බෑ. කෑලි ඉතුරු වුණොත් ඒ නිසා හොඳට මේ විදිහට පුංචි කෑලි වලට කපා ගන්න ඕන. හොඳට පොඩි කෑලි වලට මේ විදිහට කපා ගන්න. එතකොට අපිට ලේසියෙන්ම මේක ගන්න පුළුවන්. පොල් ගන්න කම්මැලි අයට මේ ක්‍රමය හොඳයි. ඊට පස්සේ අපි කපාගත්ත කෑලි ටික මේ විදිහට බ්ලෙන්ඩරේට දාලා පොල් ටික මිරික ගමු. මුලින්ම බ්ලෙන්ඩරේට දාලා අපි දාද්දි වතුර දාන්න හොඳ නැහැ. අපි දාපු කෑලි ටික විතරක් දාලා බ්ලෙන්ඩ් කරගන්න. මේ තියෙන ඊට පස්සේ කෑලි ටික මේ විදිහට පොඩි පොඩි කෑලි වලට ඇඹරුණාට පස්සේ පොල් එකේ ප්‍රමාණයට ඉස්සෙල්ලාම වතුර දාගන්න. දැන් බ්ලෙන්ඩරේ දාලා හොඳට පොල් ටික අඹර ගන්න. මේ විදිහට ටිකක් වෙලා බ්ලෙන්ඩ් කරගන්න. ඊට පස්සේ නැවත ආයෙ වතුර දාලා ආපෝසලයක් බ්ලෙන්ඩ් කරගන්න. දැන් අපි පෙරා ගන්නයි හදන්නේ. මේ විදිහට ඊට පස්සේ අපි කිරි ටික පෙරා ගමු. මේ විදිහට කරාම චුට්ටක්වත් පොල් කෑලි හිටින්නේ නැහැ. හොඳට ඇඹරිලා කිරි ටික එනවා. ඔන්න ඔයාලට මම රහසක් තමයි ඔය කියලා දුන්නේ. හොඳට කිරි ගන්න පුළුවන් ක්‍රමයක්. ඔය විදිහට අපි කිරි ටික හොඳට මිරික ගමු. ඊට පස්සේ අපි උයාගත්ත බත් එකට ලුණු දාගන්න ඕන. දැන් අපි මේක රයිස් කුකර් එකකින් අරගෙන ලිපේ අඩු ගින්දරේ තියාගෙන මේ විදිහට ලුණු එකතු කරලා කිරි අපි ගත්ත කිරි වලින් චුට්ටක් දාලා සෙල්ලාම මේ විදිහට හොඳට කවලම් කරන්න. කිරි ටික හැම තැනටම යන විදිහට හොඳට හැන්දෙන් කවලම් කරන්න. ආපහු සැරයක් කිරි ටික දාලා කිරි ඔක්කොම දාන්න එපා. ආපහු කිරි ටිකක් දාලා මේ විදිහට හොඳට ආපහු කවලම් කරගන්න ඕන. දැන් පියනෙන් වහලා විනාඩි 2-3ක් තියලා ඉතුරු කිරි ටිකක් දාලා නැවත කවලම් කරගන්න.
අඩිය අල්ලන්න දෙන්න එපා බත් එකේ. මේ විදිහට හොඳට හැඳි ගන්න ඕන. දැන් අපි දාගත්ත ලුණු ඇද්ද කියලා බලන්න ඕනේ. ඉතින් ලුණු ඔයාලගේ රස අනුව දාගන්න පුළුවන්. දැන් ලුණු ටිකක් මදි වගේ මම තව ලුණු ටිකක් එකතු කරගන්නවා. මතක තියාගන්න අඩිය අල්ලන්න දෙන්න එපා. එහෙමුණොත් අපේ කිරිබත් එකේ රස වෙනස් වෙනවා. මේ විදිහට හොඳට හැන්දෙන් නිතරම කවලම් කරන්න ඕන. මේ කිරි ටික හොඳටම හිඳුනහම අපිට මේ කිරිබත් ටික එක ගුලියට හැන්දට එනවා. මේ විදිහට හොඳට ගුලියක් වගේ එන වෙලාවදී තමයි අපි මේක ලිපෙන් බා ගන්න ඕනේ. මෙන්න මේ වගේ දෙපැත්තට කරාම එකතු වෙන්න ටිකක් වෙලා යනවා කියන්නේ දැන් අපේ කිරිබත් එක හරි. දැන් අපි මේක ට්‍රේ එකට දාගෙන කෑලි කපා ගමු. දැන් මේ විදිහට ට්‍රේ එකට දාගමු අපි කිරිබත් ටික. දැන් හොඳට අපි තුනී කරගන්න ඕන. හැන්දෙන් ටිකක් දාගමු. දැන් හොඳට තද කරලා තුනී කරගන්න ඕන. මේ විදිහට හොඳට තද කරලා තුනී කරලා මං අද කපන්නේ කොටු හැඩයට. ඉතින් ඔයාලට කැමති හැඩයකට කපා ගන්න පුළුවන්. මෙතන කිරිබත් පොඩි ප්‍රමාණයක් නිසා මම කොටු හැඩයට කපා ගන්නවා. දැන් මේ තියෙන අපි තුනී කරගත්තට පස්සේ දැන් කෑලි ටික කපා ගන්නයි තියෙන්නේ. මෙන්න මේ විදිහට අපිට ලේසියෙන්ම කෑලි ටික කපා ගන්න පුළුවන්. ඔයාලා මේ කෑලි කපලා කිරිබත් බෙදා ගන්නකොට ටිකක් නිවෙන්න ඇරලා බෙදා ගන්න ඕන නම් තමයි වඩාත් හොඳ. නැත්තම් කිරිබත් කෑල්ල අපි ගන්න යනකොට උණුවෙන් ගන්නව නම් කෑල්ල කැඩෙන්න ඉඩ තියෙනවා. මේ තියෙන්නේ අපි හදාගත්ත කිරිබත් එක. හරිම රසයි, හරිම සුවඳයි. ලුණු ගානට දාගන්න. එතකොට ගොඩක්ම රසයි. දැන් කිරිබත් කන්න ලුණු මිරිසක් හදාගන්න ඕන. මං අද ලුණු මිරිස හදාගන්න හිතුවා ගලේ අඹරලා. ඉතින් මම මුලින්ම මේ විදිහට මිරිස් කරල් ටික අරගෙන නැටි කඩලා මේක දාගත්තා. මම මේ මිරිස් කරල් ටික හොදලා බේරලා තමයි තියාගෙන තිබ්බේ. මම මේක අඹරන්න කලින් මේ විදිහට දෙකට තුනට කඩලා බලනවා ඇතුළ. මොකද මේ ඇතුළ පුස් කාලා තියෙන්න පුළුවන්. අපිට පිටින් බැලුවට මේක පේන්නේ නැහැ සමහර වෙලාවට. මේ මං වලට පෙන්නන්නම්. දැන් මේක පිටින් බැලුවට පේන්නේ නැහැ. මේ බලන්න ඇතුළ සුදු පාට පුස් බැඳිලා තියෙන. එහෙම ඒවා කන්න හොඳ නැහැ. ඒ නිසා ඔයාලත් මිරිස් කරල් ගනිද්දි කඩලා ඇතුළ බලලා ගන්න. දැන් මේකටම අපි ලුණු ටිකක් දාගෙන අඹර ගන්නයි හදන්නේ. දැන් හොඳට මේ ටික අඹර ගන්න ඕන. වතුර ටිකකුත් ඉහ ගන්න. එතකොට අඹර ගන්න ලේසි. මේ විදිහට හොඳට ඇට ටික ඇඹරෙනකන් හොඳට අඹර ගන්න. ඇත්තටම ගලේ ලුණු මිරිස් හැදුවාම හරිම රසයි. මේ අපි බ්ලෙන්ඩර් එකේ ලේසියට හැදුවට මේ විදිහට තමයි රසටම ලුණු මිරිස් හදාගන්න පුළුවන්. ඉතින් උම්බල කඩට හිකුත් තිබ්බනම් හොඳයි. අද මට උම්බල කඩ නැහැ. ඉතින් ඔයාලට තියෙනවා නම් දාගන්න. දැන් මම ලුණු ටිකක් මේ විදිහට කපාගෙන ඒකත් අඹර ගන්නවා. ලුණු ටිකත් පොඩි වෙනකන් හොඳට මේ විදිහට අඹර ගන්න. හොඳට මේ විදිහට ඔක්කොම ටික අඹර ගන්න. ඉස්සර ගලේ අඹරලා ලුණු මිරිස් රසවටම හදලා දෙන්න අපේ අත්තම්මා. දැන් නම් අත්තම්මා නෑ. ඒ වුණාට අත්තම්මාගේ ලුණු මිරිස් එක අපිට තාම රස මතකයි. හරි. දැන් අපි ලුණු මිරිස් එක හදලා ඉවරයි. මේ විදිහට හොඳට ගලේ තියෙනව එකතු කරගමු. මේ විදිහට හොඳට එකතු කරගෙන මේක හොඳට තව ටිකක් අවලං කරගමු අපි අතින්. දැන් භාජනයකට දාලා දෙහි ටිකක් එකතු කරගන්න ඕන. මේ විදිහට දෙහි ටිකකුත් එකතු කරගෙන හොඳට කවලම් කරගන්න. ඉතින් ඔයාලටත් මිරිස් කලක් තියෙනවා නම් මේ විදිහට අඹරලා බලන්න. ලුණු මිරිස හරිම රසයි. උම්බලකඩ තියෙනවා නම් ඒකත් එකතු කරගන්න. මං හිතනවා අලුත් අවුරුද්දට කිරිබත් හදාගෙන ඉන්න ඔයාට මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා. එහෙනම් ඔයාලත් මේක හදලා බලලා මට කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එක ලයික් කරන්නත් අමතක කරන්න එපා. මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.
තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.